ශාකවල තියෙන පටක අපි වර්ග දෙකකට බෙදනවා විභාජක පටක සහ ස්ථිර පටක විදියට. එතකොට ස්ථිර පටක කියන්නේ තවදුරටත් විභාජනය වෙන්න බැරි පටක. එතකොට මේක ආයි වර්ග දෙකකට බෙදනවා අපි සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි. සරල ස්ථිර පටකවල එකම වර්ගයේ සෛල තමයි තියෙන්නේ. සංකීර්ණ ස්ථිර පටකවල සෛල වර්ග කිහිපයක් තියෙනවා. එතකොට මේ GHI කියලා අපිට දකින්න හම්බෙන්නේ ඒ කියන සරල ස්ථිර පටක වර්ග 3. එතකොට G අක්ෂරයෙන් තියෙන්නේ මෘදුස්තර සෛල. එතකොට මේ මෘදුස්තර සෛලවල අපිට අඳුනගන්න පුළුවන් මේක ගෝලාකාර සෛල විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. අන්තර් සෛලීය අවකාශ පැහැදිලිව පේන්න තියෙනවා. න්‍යෂ්ටිය තියෙන්නේ මේවයි පැත්තකට වෙලා. එතකොට සෛල බිත්තියක් ප්ලාස්ම පටලයක් මේකේ තියෙනවා. ඊට පස්සේ ස්ථූල කෝණාස්තර තමයි ඊළඟ වර්ගය. ස්ථූල කෝණාස්තර මේකේ සෛලවල ශීර්ෂ සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා. ඊළඟ වර්ගය තමයි දෘಢස්තර සෛල. මේවා ලිග්නීන් තැන්පත් වෙලා තියෙන සෛල බිත්ති වල. එතකොට ලිග්නීන් තැන්පත් වුණාම අපි මේවා සාමාන්‍යයෙන් අජීවී සෛල කියලා කියනවා. එතකොට දෘಢස්තර සෛල වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් තන්තු සෛලයි උපල සෛලයි කියලා. එතකොට මෘදුස්තර සහ ස්ථූල කෝණාස්තර සෛල සාමාන්‍යයෙන් අපි ජීවී සෛල සජීවී සෛල විදියට හඳුන්වනවා. එතකොට මේ දෘಢස්තර පටකය අපි අජීවී සෛල කියලා කියනවා.